Buongiorno. Buongiorno. මේක දාගන්න අපිට මේකේ මේ ගාන සාධාරණ ගාන gelato non è Ma istiamo del meme ascolto. ගාන සාධාරණ ගාන සාධාරණ Ciao! කොහොමද ඔයාලට? ඉතින් අපි අද ආවා පොඩ්ඩක් IKEA එකට. IKEA එක කියන්නේ අපිට ගෙවල් වල බඩු එතකොට කැම ජාති තියෙනවා. ඒකට ගෙවල් වලට අවශ්‍ය කරන يعني ලස්සන කරන්න අවශ්‍ය වෙන දේවල් එතකොට අපිට ගෙදරට උවමනා කරන දේවල් අපි උදාහරණයක් විදිහට ගත්තොත් pantry cupboards එතකොට නිකන් cupboards අල්මාරි එතකොට මේ වගේ ගොඩක් ජාති ගන්න පුළුවන් තැනක්. මේක ලොකුම ලොකු warehouse එකක්. ඒ වගේම මිලදී ගන්නත් පුළුවන්. ඉතින් මම හිතන්නේ අද අපි අද බලන්න ආවේ මොකද්ද මේ IKEA එක කියන්නේ මොකද්ද මේකේ තත්ත්වය කියලා. ඉතින් ඇත්තටම මාර තැනක් අපි තාම ඇවිදින්න පටන් ගත්තා විතරයි. ඉතින් මුලින්ම ඔයගොල්ලෝ දැක්කා වගේ අපි පොඩ්ඩක් කෑවා බිව්වා. ඉතින් අපි ආවේ අද පොඩ්ඩක් බලන්න කොහොමද තත්ත්වය කියලා. ඉතින් හරි එහෙනම් අපි පොඩි වටයක් දාලා පොඩි ජීරකක් දාලා බලමු කොහොමද IKEA එකේ තත්ත්වය කියලා. අපි IKEA එකට ඇවිල්ලා නැති හින්දා ටිකක් ආයෙ බලන්න. ඇත්තටම මේ ගෙබල් හදපු ඒ කියන්නේ ඩමීස් අපිට අයිඩියා එකක් ගන්න ඒ වගේ දේවල් තියෙනවා. දැන් මේ එක පැත්තක් මම හිතන්නේ තව එහා පැත්තවල් වල තව දේවල් ඇති. මේ ඇත්තටම මාරම ලස්සනයි. කියන්නේ නිකන් අපිට එහෙම කියන්නේ අයිඩියා එකක් ගන්න කවුරු හරි එහෙම ගයක් හදන්න හරි ගන්න හරි ඉන්නවා නම් සාමාන්‍යයෙන් ඉතාලියේ ගොඩක් ගෙවල් ගන්න තමයි තියෙන්නේ. ඉතින් ගන්න හරි ඉන්නවා නම් ඇත්තටම මං කියනවා මේකට ඇවිල්ලා පොඩ්ඩක් බලන්න අයිඩියා එකක් ගන්න. එතකොට පොඩ්ඩක් Tamanට තමන්ගේ ගේ ලස්සනට බැලන්ස් කරගෙන හදා ගන්න පුළුවන්, ලස්සන කරගන්න පුළුවන්. මාර අයිඩියාස් ටිකක් මේකේ දීලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේක හදලා තියෙන්නේ සාමාන්‍යයෙන් පේන්ට් කරන, කියන්නේ චිත්‍ර අඳින ඒ වගේ කෙනෙක්ගේ රූම් එකක් එහෙම නැත්නම් එයාගේ ඒ අයිටම්ස් එයා ගන්න පුළුවන් විදිහට කොහොමද මේක ඕගනයිස් කරගන්නේ කියන එක තමයි මේකෙන් දීලා තියෙන අයිඩියා එක. මාරම ලස්සනයි. ඇත්තටම මාරම
quality photography කරනවා නම් එහෙම නැත්නම් vlogs කරනවා නම් ඒ වගේ කෙනෙක්ට ගොඩක්ම මේක photography වලට තමයි කරනවා නම් තමන්ගේ බඩු කොහොමද organize කරගන්නේ ඒ විදිහට තමයි මේ idea එක දීලා තියෙන්නේ. මාරම ගතිය මාරම ලස්සනයි. ඊතල පවා දාලා තියෙනවා මේකේ මේ යන්න ඕන පැත්ත හරියටම දැනගන්න. මොකද ඒ තරම් මේක අපරමං වෙනවා. Buongiorno. මේ ඒරියා එකේ තියෙන්නේ අපිට කොහොමද අපේ ඇඳවල් තියෙන්නේ එහෙම නැත්නම් ඇඳවල් ඩිසයින් කරගන්නේ ඒ කියන්නේ ඇඳේ අපේ කාමරේ ඩිසයින් කරගන්නේ මොන වගේ ඇඳක්ද මේකට හරියන්නේ ඒ වගේ අයිඩියා එකක් ගන්න පුළුවන් තැනක් තමයි මෙතන. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපි බබාලා දෙන්නෙක් ඉන්නවා නම් ඇඳවල් දෙකක් දාන්න එක වෙනුවට කාමරේ ඉඩ එන්න ඇඳවල් දෙකක් උඩට මෙහෙම දාන්න පුළුවන් විදියට හදලා තියෙන පොඩි ඩිසයින් එකක්. අපිට මේකේ මෙහෙම ඩිසයින් කරන්නත් පුළුවන්. මේක අපිට ඕන විදියට හදාගන්න අපිට කැමති අයිටම්ස් දාගන්න එහෙමත් පුළුවන් නේ. මේ විදිහට අපි කරනවා නම් හරි. විදිහට අපිට ඕන විදිහකට ඩිසයින් කරලා හදාගන්න පුළුවන්. මේ ඒක වටිනවා. මොකද ඕන්න මෙතන ඉන්න කට්ටියත් ඩිසයින් කරලා දෙනවා. නැත්තම් අපිට මේ විදිහටම ඩිසයින් කරගන්න පුළුවන් කැමති විදිහට. අපේ කාමරේද සාලේද කුස්සියද මේ හැම එකක්ම අපිට කැමති විදිහට කරගන්න පුළුවන්. මේ දීලා තියෙන ෆැසිලිටි එක නම් මාර විදිහට වටිනවා. මේ ඒරියා එක වෙන් කරලා තියෙන්නේ කවුරු හරි ලයිටින් පැත්ත. සාමාන්‍යයෙන් අපි ගෙදරක සාමාන්‍ය විශේෂ දෙයක් නේ. කියන්නේ විශේෂ දෙයක් නේ ලයිටින් පැත්ත. ලයිටින් පැත්තට ටිකක් ලස්සන ඩිසයින් දාන්න තමයි මේ ඒරියා එක වෙන් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ඔක්කොම මල් පැල ගස් අපිට සාමාන්‍යයෙන් ගෙයක් ඇතුලේ වවන්න පුළුවන් විදිහට හදපු ඒරියා එක. මේක තනිකරම අර වගාවක් වගේ නිකන් අපි කියන්නේ මල් තවාන් කියලා. ඒ වගේ කල තවානක් වගේ. ඇත්තටම මාරම ලස්සනයි. මේ ඔක්කොම ඇත්ත ගස්. ඒ කියන්නේ නැචරල් පැල තියෙන්නේ. ගෙයක් ලස්සන කරන්න සෑහෙන විශේෂම අංගයක් තමයි මේක. මේ ඉන්නේ මම මේකේ වෙයාහවුස් එකේ. වෙයාහවුස් එකේ කියන්නේ ඔයාලට පේනවා මේ තියෙන්නේ. ඒ කියන්නේ අපිට අපි එතනින් අරගෙන එන්නත් පුළුවන් අපේ කාට් එකේ දාගෙන මෙතනින් අපිට ඇතුලෙන් අරන් එන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ වගේ වෙයාහවුස් එකට ඇවිල්ලා මේ වගේ මෙතනින් මෙහෙම අයිටම් මෙහෙම අරගෙන අපිට ඔලිය දාගෙන යන්න පුළුවන්. මේ වගේ ගන්න පුළුවන්. ඉතින් සෑහෙන බර ඒවා තියෙනවා. අපිට පුළුවන් විදිහට ඒක උස්සලා ගා ගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙහෙම අරගෙන ට්‍රොලි එකේ දාගෙන යන්න තමයි තියෙන්නේ කැෂිය ළඟට. එතනින් බිල් කරගෙන අරන් යන්න පුළුවන්.
මේ තියෙන්නේ කැෂිය ඒරියාස් ටික. ඉතින් අපිට ඕනනම් අපිට ගෙවන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ කැෂිය කෙනෙක්ගෙන් ගෙවන්න ගන්නත් පුළුවන්. එහෙම කරන්නත් පුළුවන්. මම හිතන්නේ අපි බැලුවා ඉතින් ලේසියිනේ අපිම ගෙවාගෙන යනවා කියලා. ඉතින් මේ තියෙන්නේ ඒරියා එක. හරි, දැන් ඉතින් අපි ඇවිල්ලා තින්නේ අන්තිම තැනට. දැන් අපිට තියෙන්නේ මේ බඩු ටික ගෙව්වා. බඩු ටිකට ගෙව්වා. අපි එළියට යන්න තමයි. අපි බඩු ටිකක් ගත්තා. ඒ වුණාට ඉතින් දැනට අපිට ලොකු අයිටම්ස් ඕනේ නැහැ. අපි නිකන් චූටි මේ දැක්කාම පොඩි ඒවා ටිකක් ගත්තා. ඉතින් අපි ඊළඟ පාර බලමු සමහරකට ලොකු බඩු ටිකක් ගන්න උමනාවක් එයි. මේක දාගන්න තරහට. ඉතින් අපිට නොමිලේ හම්බුන පුංචි කෑමක් මෙතනින් කාලා අපි ගිහින් එන්නයි හදන්නේ. ඉතින් එහෙනම් තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක all කරලා තියාගන්න. එහෙනම් ඔයාලා හැමෝටම ciao. පරිස්සමෙන් ඉන්න ඕනේ.